Hey, rest in peace, Charit brother. To be born in a good place in the next life. Hey. සරසවියට ගිය හිතේ ගොඩ දේවල් මවන් පුළුවන් කාලයක් හිටිය ඇතුළේ දුක දරන් ගෙදර ආවේ ආයෙත් විෂාදෙකුත් හිතේ දරන් දැන් හිත හයිය නැති වෙදි ගියේ තොණ්ඩුවක් හොයන් බලන් ඉති කොල්ලොයි රටේ වටින මේ නැති වෙන්නේ කවදාද උඹලට ඔය පව ඇති වෙන්නේ දෙමාපියෝ ආදරෙන් ඒ දරුවෙක්ව හදාගන්නේ ඕනේ නැ දකින්න දුක මැරුණමයි තේරෙන්නේ කළෙත් නැ වැරදි නිකරුනේ දඬුවම් ඉඳ පල්ල පාර්වි කොල්ලෙ දකින්නම බැරි නම් සතුටද ලබන්නේ කෙනෙකු මරවලා නං දැන්වත් ඔක නවතපන් ඇති ජීවිත ගියනම් බලපන් පෙට්ටි ඉන්නේ ඒ අම්මගේ පන ටික බලන්නවත් පුළුවන්ද මනුස්සයෙක් විදිහට තේරෙයි උඹලට ඒ තැන ඉඳන් බැලුවම ඇති බා සමාජේ නවතපන් මේ දඬුවම කොතර හින දැක්කද විශ්වවිද්‍යාල යන්න කෙටි කාලෙන් ඇයි උනේ ඒ හින නැති කරගන්න දෙමපිය තාස හොඳ තැනක දැක්ක ගන්න අවසානේ උන්නේ කාලකන්ණි නිසා මැරියන දරගන්න බැරි තැන ගත්තේ ඒ තීරණේ ලියුමට කාගේ තිත අඬවන්නේ කොහොමද දෙමපියෝ ඒ මිනිය දෙස බලන්නේ එල්ලෙන කම්බයක ඇයි අවසානේ දකින්නේ පුළුවන් සීමාවෙන් උපරිමෙන් දරගත්තේ කොහෙවත් ඉන්න උගෙන් ඇයි බැට කන්නේ නිදහසේ ජීවත් වෙන්න ඇයි අවසර නැතේ අවසන් නින්ද සැප පෙට්ටියක නිදාගත්තේ කොළු කාලේ ගන්න අද නෙමෙයි මචං මේවා ආයේ කවදාවත් කාටවත්ම කරන්න එපා ඕවා ඒ දෙමාපියෝ කොහොමද මේ දුක ගන්නේ වාව ආයුෂ තිබිලා නෑ කියලා හිතින් හිතන්න ඇඬුවා දහදුක් විතරලා යව්වේ හදලමයි හොඳ සිරිත් මවගත ලෝකෙ නෑ අලු වෙලා ගිහින් පව් හැරෙන්න සිද්ධ උන අවසාන ඇවිත් ආයෙත් වෙන්න එපා නිවන් සුව ආයේ චරිත්